අද අපේ වැඩසටහනට කැඳවාගෙන ඇවිත් තිබෙන්නේ ඊතා කුඩා ගම්මානයක සිට පැමිණ ඊතාම ධනවත් වූ ව්‍යාපාරික මහත්මයෙක්. අපි අහලා බලමු එතුමාගේ කතාව. මම මුලින්ම කොළඹට එනකොට මගේ අතේ තිබුණේ ඒ කාලේ හැටියට රුපියල් 5යි. රුපියල් 5ක් වැනි සුළු මුදලක් අරගෙන මේ නගරයට ඇවිත් අද ඔබ මේ නගරයේ ලොකුම ව්‍යාපාරිකයෙක් වෙනවා. ඉතින් ඒ 5න් මම ගන්නවා ඇපල් ගෙඩියක්. ඒ ඇපල් ගෙඩිය හොඳට පිහ දාලා පොලිෂ් කරලා මම විකුණනවා ඒක 10කට. පහුවදා මම ගන්නවා ඒ 10ට ඇපල් ගෙඩි දෙකක්. ඒ ඇපල් ගෙඩි දෙක පොලිෂ් කරලා මම විකුණනවා රුපියල් 20කට. ඔහොම කෙමින් ඇවිත් මම ඇපල් කරත්තයක් දාගන්නවා. ඔන්න ඉතින් එහෙම කෙමින් ඇවිත් අද ව්‍යාපාර කරලා බොහෝ ලොකු ගමනක් ඇවිත් ඉන්නවා මේ මහත්මයා. එහෙම කරත්තේ ඇපල් විකුණලා කෙමින් ඇවිත් නෙවෙයි මම මේ තත්ත්වයට ආවේ. එහෙනම් ඔහොම කරත්තේ ඇපල් විකුණ ඉද්දී මගේ පවුල අන්තරා වුණා. ඉතින් එයාට තිබුණු ලොකු දේපල ප්‍රමාණයක් මට හිමි වුණා. අන්න එතනින් තමයි මම මේ ලොකු ධනස්කන්ධය ලබාගෙන මම මේ තැන අද ඉන්නේ. මම ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන.